බ්‍රීඩ් එක මොකක්ද? චිවාවා. හලෝ. ඔයාට ගියක් හම්බෙලා නේද? පෙට් එක්ස්පෝ 2026. BMI CH පැත්තට ආවා පොඩි වැඩකට. ඒ ගම්ම මේකත් බලන්න ඕනේ කියලා හිතුණා. බලමු පොඩ්ඩක් ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ගොඩාක් ලොකුවට නෑ මෙන්න මේ දෙකේ තමයි තියෙන්නේ. උතුරට ගිහිල්ලා බලමු. බ්‍රීඩ් එක මොකද්ද? එයා Shih Tzu Golden Retriever process එක කෙනෙක්. නම් මොකද්ද? කියා. සරයි. නම් මොකද්ද? Yeah, Luni. ලුනි. ලුනි. Luni, come here and shake me. Luni? Ah, you see. Okay. ලුනි. සරයි. නම් මොකද්ද? සලි. කොහොමද ගොඩාක් නුවක් ගහනයක් තියෙනවා. ඇත්තටම මගේ එක යාළුවෙක් යාළ වනාන්තරයේ ගිහින් මාත් එක්ක එයා එනකොට කොහොමද තමයි යාළු වාහනේ ඇක්සිඩන්ට් වෙන්නේ මොකෙක් වෙන්නේ. එයාට යාළ යනතර නැගලා මොකක් කරන්නේ උණු මොනවද බ්‍රීඩ් එක මොකක්ද? ඇත්තටම අපේ ක්‍රෙඩිට් තමයි எல்லாம் ஒவ்வொரு கலராக இருக்கு நுக்கை கூட Persian special. Ayo, ayo. Breed එක මොකද්ද? බ්‍රීඩ් එක මේ Golden Retriever. රාත ගන්න. හලෝ. Luna, sit, sit. Luna sit. Sit. Go. Then did it. දැන් ටිකක් සැර පාටයි. බලමු පොඩ්ඩක් හදපත ගන්න පුළුවන්ද කියලා. මෙතන පුසෙකුත් ඉන්නවා. Persian. Nama apa? Nama Edi. Edi. Kalau මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. මොකද්ද බ්‍රීඩ් එක බෑ බ්‍රීඩ් එක ඉතින් අපි ආදී breed එක මොකක්ද
Japanese bits. Hello. Thank you. ඉතින් ගොඩක් අය නිදාගෙන ඉන්න රාත්‍රී කාලෙට සෙට් එක අපි ළඟ ඇහැරලා ඉන්නේ. මොකද අපි සෙට් එක 24/7 බෑග් එක සම්ම ලෝච් එකේ උඩ. ඉතින් ඒ හින්දා ඒ වෙලාවට අපි ගොඩක් වෙලාවට ඒ දොස්තරලා ආයි මෙතනින් එළියට ආවම ඊළඟ ටික තියෙන එහා පැත්තේ අතන නම් ඉන්න නියම ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක්. සෑහෙන ලොකුයි. Nama apa? Sugar. Hello. මෙතන එහා පැත්ත එකට යන්න පුළුවන්. ඊට කලින් මෙතන තියෙනවා එකක් බලන්න මේ අශ්වයෝ ඉන්නවා. අශ්වයෝ ටික පොඩ්ඩක් බලමු. එතන මේ පෙර දිනේ කැම්පස් එකකින් කරන්නේ Department of Farm Animal Production and Health. බලමු මොනවද තියෙන්නේ කියලා. මේක නා අශ්වයේ ඔළුව. මෑන් පස් එකයි මේක. ඒක වටේ කෑම එක නිලා මෑන් පස් එක කාලයක් ගිහලා කැල්සියම් තැම්පත් තුලා මේ වගේ ගල් වගේ හැදෙනවා. ඒතකොට මේ මෑන් පස් එකවල ලොකු වේදනාවක් දැනෙනවා. මේ තියෙන්නේ හැදෙන්නේ එකක්. මොකවාර වනේ මේ ඔපරේෂන් කළා ඒක කරුම් තියෙන්නේ. ඒක ලොකු වේදනාවක්. ඒතකොට ඔපරේෂන් කවරේට් කරලා ඒවා අයින් කරනවා. මේ සුන්ට වගේම තමයි මේවා ස්ලෝස් ඇති. වෙනස දෙන්නේ අවශ්‍ය ගොඩක් ආහාර මාර්ග GIT එක තමයි මේ වගේ ස්ටෝන්ස් දෙන්නේ. මෙතන අශ්වය ටිකක් ඉන්න පොඩ්ඩක් බලමු. වීඩියෝ එකක් ගන්න පුළුවන්ද කියලා. ඩොග්ස් ටැගින් අද මෙතන මේ ඔයගොල්ලන් නොමිලේ සැත්කම් කරගන්න පුළුවන් කවුරු හරි සතෙක් සැත්කම් කරගන්න ඉන්නවනම්. මේ සෙක්ෂන් එකේ තමයි මේ මොනවා හරි ඩොග් ෂෝ වගේ මොනවා හරි තියෙනවා කියලා මම දැක්කා. ඒ වගේ මොනවා හරි තියෙන්නේ මෙන්න මෙතන. මෙතන තියෙනවා ටයිම් ටේබල් එක එක ෂෝස් තියෙන ටයිම් එක. ඔය විදිහට තමයි තියෙන්නේ. ඒකයි මම මේ වේදන Angel. Hello. කොහමද? Angel. මාන්සි වගේ. breed name මොකක්ද? Chihuahua. අර මේ ටික සැර කට්ටිය නේද අර? මෙයා සැර නේද? සැර නැහැ. ඒක අර හදන විදිහ අනුව වෙනස් වෙනවා. මෙයා සැර නෑ. අද ගන්න පුළුවන්. හෙලෝ. මේක නම මොකද්ද? Zora. මෙයා සැරයිද?
Ya සරයිද? ඔරලවානේ? යා මේ ස්ට්‍රෙස් අවුට් ඇති සෙනග ඔක්කොත් එක්ක. මේ මොකද්ද කියන්නේ මෙයාට? මොකද්ද මෙයාට කියන්නේ නම මෙයාගේ? මැකෝ. මෙයාගේ නම ගෝල්ඩි මැකෝවා. මැකෝ. මේ දෙන්න විතරයි ඉන්නේ. අද ගෙනාවේ මේ දෙන්න විතරද? මෙයා එතකොට? මෙයාගේ වරකෙක් කොකට් වයිට් කොකට් කෙනෙක් මෙයා. මෙයාගේ අපි ආදරයට කියනවා තමයි හැන්. මේ බීඩ් එක මොකක්ද? බීඩ් එක? regular German short hair pointer කෙනෙක්. ලංකාවේ අද සමහර. ඒ අද. සාමාන්‍ය අද නිකන් අර hunting වලට එහෙම use කරන. යස් කරන්නේ. මේ නම මොකක්ද? එයාගේ නම බින්දු. අරගෙන. ඔව් හරියට පුළුවන්. එයා friendly. Hello. Yeah, breed එක මොකක්ද? වැක්සින් කරලා දෙන්නේ. හරි. වැක්සින් කරලා ඔපරේෂන් උත් කරලා දෙන්න. ආයි වැක්සින් ටික ඉස්සරහට ගහගෙන සතර ගන්න මොන දින බලා ගන්න තමයි තියෙන්නේ. ටික අර ඒ කියන්නේ ගොඩක් ලෙඩ තියෙන සත්තු නැහැ. ඔව්. ඔක්කොම හේල්ලි සත්තු වගේ තමයි ඉන්නේ. ලෙඩ තියෙනවා කියන්නේ අර මොනවාරි කකුල ආබාධ ප්‍රැක්චර්ස් වෙච්ච කට්ටිය වගේ තමයි හිම ඉන්නේ. නැතුව වෙන අය නෑ. ඒ වගේ නෑ. අද උදේ උදේ මේ කී දෙනෙක් වගේ කට්ටිය අරන් ගියාද? නෑ උදේ හිටිය කට්ටිය ගොඩාක්. ඔව්. අර උදේ එක් ටික වගේ තමයි අරන් ගියේ. අපි මෙතන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපි මේක අපි කන්ටැක්ට් කරලා දෙන සංවිධාන වගේ ඕගනයිසේෂන් කීපයක් ඉන්නවා. දැන් ඉන්නේ බව් බව් එකේ. හා හරි. මේ බව් බව් එකේ පව් තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ නේ. මේ මෙයාව තාම කවුරුත් අරන් මෙයා ගියේ ගත්ත නෑ. කෙනෙක් තමයි මේ ඉන්නේ. ඔව්. මෙයාව ගත්තා. ඒ ඕනර්ස්ලා පොඩ්ඩක් ආ, කැම්පස් එකට එළියට. ගෙනින් ගියා. හරි හරි. මෙයා ගත්ත මේ පොඩ්ඩක් වෙයිටින් ඉන්නේ. හා. එහෙනම් හොඳයි නේ මෙයාට ගයක් හම්බෙනවනේ. ලෝ. ඔයාට ගයක් හම්බෙලා නේද? හරියක්. මෙයාට ගයක් හම්බෙලා තියෙන්නේ දැන් මේ මම මෙතන ඉන්නවා. අයිති කට්ටිය එනකන් තමයි මේ පොඩ්ඩක් ඉන්නේ නිදාගෙන දැන්. හරි. Thank you guys. හරි. ඒක න අහන්න සතුරේ මාත් අවුලෙන් හිටියේ තාම ගයක් හම්බෙලා නැද්ද කියලා මෙයාට. එයාට ගයක් හම්බෙලා කොහොම හරි. Bhairava. Yeah. Tamil name. Tamil name, yeah. What it means? Hey, God Shiva's name. God Shiva's name. Yeah. Thank you. Hey, breed name මොකද්ද? Shih Tzu. Sarais. Hello. Hari, thank you. Yeah, breed name what? Breed name? Berapa breeding? Shih Tzu. Shih Tzu. Hello. Now, why is that third year? 3 months. Hello.
thank you. Section එකේ ඉන්නේ මාළු. ලස්සන මාළු සෙට් එකක් ඉන්නවා. I'm sorry, I'm like a kid. මේ තමනන් දන්නේ මේ සතයි මේ දන්න මාළුවෙක් වගේ. මාළුව. පෙට් එක්ස්පෝ එකේ ඔන්න ඔය වගේ දේවල් තමයි ඉතින් බලන්න තියෙන්නේ. ගොඩක්ම මෙයාලා ඉතින් මේ පෙට් ප්‍රොඩක්ට් තමයි ටාගට් කරලා තියෙන්නේ. ඊට අමතරව ඉතින් මිනිස්සු අරන් එන සුරත සත්තු ඉන්නවා. ඉතින් අපිට අතපත ගාලා බලන්න පුළුවන්. ඊට අමතරව ඩොග් ෂෝ තියෙනවා. එක එක ගේම්ස් තියෙනවා. බල්ලන්ටත් ගේම්ස් තියෙනවා, මිනිස්සුන්ටත් ගේම්ස් තියෙනවා. මොකද තමයි මේක වෙන්නේ. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. අද සිකුරාදා 17 18 19 දවස් තුනම තියෙනවා මෙතන. එහෙනම් subscribe කරන්න අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.